ඕම් නම ශිවාය. ශිවාය නමः ඕම්. අද අපි කතා කරනවා රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ නාමකරණයට ලක් වෙච්ච හේතුව. අපි කවුරුත් දන්නවා ස්කන්ද කුමාර නැත්තම් මුරුගන් දෙවියෝ කියලා කියන්නේ රුහුණට අධිපති දෙවියෝ. එහෙම කිව්වට රුහුණටම අධිපති කියලා අපි එහෙම නිර්වචනය කරාට බ්‍රහ්මාණ්ඩ බ්‍රහ්ම ලෝකවල ප්‍රධාන සේනාධිපති නායකයෙ විදියට ඉන්නේ අපේ ස්කන්ද කුමාර කතරගම දෙවියෝ. රුහුණට අධිපති දෙවියෝ කියලා කියන්න පුළුවන් සාධකයක් කාරණයක් අපේ ගවේෂණය ඇතුලේ තොරතුරක් විදියට අපි හොයලා බැලුවා. රුහුණට කියනවා රෝහණ දේශය කියලා. රෝහණ කියන එකේ තේරුම රෙහෙන කියන නක්ෂත්‍රයට අදාළව තමයි. උත්පල වර්ණ මහා විෂ්ණු දෙවිහාමුදුරුවෝ නිල්වන් උපුල්වන් දෙවිහාමුදුරුවෝ විදියට අඳුනගත්ත නක්ෂත්‍රයේ හේතුව. රුහුණ කියන එකේ තේරුමක් විදියට අරුතක් විතර නිරුක්තියක් කඩාගෙන අපිට එළියට ගන්න පුළුවන් නම් ඒකේ කියනවා රුහුණ කියලා කියන්නේ රෙහෙන කියන විදියට. රෙහෙන කියලා කියන්නේ රෝහණ කියන එක. ඒත් රෙහෙන කියලා කියන්නේ නක්ෂත්‍ර 27න් චන්ද්‍රයට සම්බන්ධ ප්‍රධාන බලය පවතින නක්ෂත්‍රය. ඒ කියන්නේ නැකත. වෘෂභ රාශියට චන්ද්‍රයක බලපෑම එනකොට උපරිම බලය දෙනව නම් ඒ රෙහෙන නක්ෂත්‍රය තමයි එන්නේ. චන්ද්‍රයක බලය උපරිම තියෙන ශ්‍රී ලංකා භූමිය දකුණු පළාත විදියට තමයි අපි අඳුරගෙන තියෙන්නේ.